මේකේ මම පිටුව මගේ ගිණුමේ දාලා තියෙනවා. මේකේ මම මේ විස්තර කරේ නිකම් මේ පොඩි පැහැදිලි කිරීමක්. මේකේ සිස්ටමැටික් තියොලොජි වල 1600 දී මේ සමහර විට මම හිතනවා මේ සාතන් කියන කෙනාට සර්පයා දාලා ඇති කියලා. මොකද ජෝබ් පොතේ මේ 2:1 කියනවා මේ සාතන් ඔබ කොහේ ඉඳන් ආවේද? මම ස්වාමිනී මම පොළොවේ ගමන් කොට ඔබ මොබ ඇවිද ආවේ. එතකොට ඔබ මොබ ඇවිද උඩින් හරි යටින් හරි එහෙම ආව කියලා. එතකොට ඔය ඒදන් වේනේ ඉන්න සාතන් ඔය වැඩේ කරලා තියෙනවා. මොකද මම එහෙම කියන්නේ ගහක ගෙඩියක් කාලා මේ ඒව ගහක ගෙඩියක් කාලා මේ වගේ දූෂිතෝ මේ වගේ කැරිබල්ලෝ මේ වගේ ගූපොන්නයෝ බිහි වෙයිද? නෑනේ. එතකොට වෙඩින් එක දා ගැප් ගත්තද? නෑනේ. ඒ වගේ ලොකු හේතුන් මතයි මම කිව්වේ මේ ඒව සමග සයනය කෙරුවේ සාතන් කියලා. මොකද මේක බෝට්ටුවකින් හරි පාලමකින් හරි ඌ ඉන්න තැනට ගියා වෙන්න පුළුවන්. ජීවන උත්සයේ තිබුණේ වෙන්නප්පුයි. යහපත හා නපුර දැන ගැනීම තිබුණේ ලුණුවිල පාලමෙන් එහා ලුණුවිල හන්දි. හරි. මෙහෙම හරි. ඒ වගේ මට මේ දැන් මම මේ කියන්න ගිය විස්තර ටික මට අමතක වුණා. මේ ඒ වගේ අපි හිතමුකෝ මෙහෙම ගහක ගෙඩියක් අරගෙන කඩාගෙන කෑවා. දැන් ඒක මහ ලොකු පාපේද නැත්තම් මෙහෙම හුකාගත්තු එකද පාපේ? කෝකද පාපේ? ගහක ගෙඩියක් කාලා ඒව ගහක ගෙඩියක් කාලා මේ වගේ දූෂිතෝ කැරිබල්ලෝ බිහි වෙයිද? සාමාන්‍ය ගෙඩියක් යහපත හා නපුර දැන ගැනීම. යහපත හා නපුර දැන ගැනීම නම් ඒක ಜಾති දෙකක්. එකම ගෙඩියේ ಜಾති දෙකක්. එකම ගෙඩියේ ಜಾති දෙකක් එන්න විදියක් නැහැ. අපි හිතමුකෝ මේ හාවෙච්ච කෙසෙල් ගෙඩි දෙකක් කියලා. ඒ දෙකම එකම රහ. මේ පැත්තේ ගෙඩියත් එකම රහ මේකත් එකම රහ. මට කියන්න වෙලාවක් නැහැ. මම ආයෙ විස්තර කරන්නම් මේක ඉවරෙන්නයි යන්නේ. තව ගොඩාක් විස්තර තියෙනවා. ඒ විස්තර අනුව කියන්න පුළුවන් ලෝක ජලගැල්ම ආවේ ඇයි? මෙතුසෙලාලා ඔක්කොමල්ලා යට උනේ ඇයි? සොදේමා සහ ගොමේරා පාපේ විතරක් නෙමෙයි.